ආයිබෝවන් හැමෝටම අද අපි සෙට් වෙලා ඉන්නේ පට්ටම සවුත් ඉන්ඩියන් සස්පෙන්ස් ත්‍රිලර් ෆිල්ම් ටිකක් ගැන කතා කරන්න. අනිවාර්යෙන් බල්ලම නැති උන් ඉන්නවනම් අනිවාර්යෙන් මේක බල්ලම යන්න ඕන. බලපු කට්ටියත් සෙට් වෙන්න එහෙනම් මත කලුත් කරගමු නේද? ඔව් මේ දවස්වලකු අර බලලා ඉවර වුණාම ෂොක් කියවෙන જાතිය ඒවා. ඔළුව කරකවන කතා ටික. එලා එහෙනම් පටන් ගමු නේද? එලා ලිස්ට් එකේ පස්සෙන් පටන් ගමු. number 5 10 hours. 10 hours. මේකේ අර කෙල්ලෙක් මිසින් වෙලා හොයන්න යන සීන් එකක් නේ මුලින්ම. ඔව් ඒත් කතාව ඇත්තටම දරුණු වෙන්නේ බස් එකක් ඇටිලා වෙන මිනිමරුමක් එක්ක. හරියටම හරි. කවුද මැරුවේ? ඇයි ඒ ඔක්කොම හොයාගන්න තියෙන්නේ පැහැ 10යි. අන්න ඒක තමයි පට්ටම දේ. මුළු ෆිල්ම් එකම අර රෑක වෙන්නේ. ඒකෙන් අර ටෙන්ෂන් එක සස්පෙන්ස් එකම හොඳටම වැඩි වෙනවා. CV රාජ් නේ දෙන්නේ. ඔව් CV රාජ්. ප්‍රයිම් වීඩියෝ එකේ තියෙනවා බලන්න. ඒ කියන්නේ අර අඳුරත් එක්ක කවුද මිනිමරුවා හොයන ගමන් ප්‍රේක්ෂකයාව අන්තිම වෙනකම් අල්ලන් යනවා වගේ. හරිවාරිය මර්ඩර් මිස්ට්‍රි එකක් විදිහට නියමයි. හරි. එහෙනම් ලිස්ට් එකේ 4 වෙනියට යමු. 47 days. 47 days. මේකේ ACP කෙනෙක් ඉන්නේ නේද? ඔව් ACP කෙනෙක්. එයාගේ වයිෆ් මැරිලා සූසයිඩ් කියලා තමයි කේස් එක යන්නේ. ඒත් එයාට ඒක ගැන සැකයි. එයාගේ මරණය ගැන හොයනකොටම තව ඒ වගේම මරණයක් වෙනවා. ඔව් තව මරණයක් වෙනවා. ඒකට බලන්න එපයි මේ මරණ දෙක සම්බන්ධද? පළවෙනි එක ඇත්තටම සූසයිඩ්ද? ප්‍රශ්න ගොඩයි වගේ. සත්‍යදේව ඉන්නවා කිව්වා නේද? ඔව් සත්‍යදේව පූජා ජවීර්. හැබැයි පොඩි කතාවක් තියෙනවා. ගොඩක් අය කියන්නේ ෆිල්ම් එකේ ෆර්ස්ට් හාෆ් එක තමයි හොඳටම තියෙන්නේ කියලා. එහෙමද? සත්‍යදේවගේ ඇක්ටිං එකට නම් හොඳ රිවිව්ස් තියෙනවා. ඒ කියන්නේ මුල ටිකේ තියෙන ගැම්ම අන්තිමට ටිකක් අඩු වෙන සීන් එකක්ද? Z5 එකේ නේද තියෙන්නේ? ඔව් Z5 එකේ තියෙන එකපාරක් බලන්න අවුලක් නැහැ. රයිට්. එහෙනම් ලිස්ට් එකේ නම්බර් 3 නම ටිකක් අමුතුයි වගේ. අම්මහා කතාවක් ටිකක් වෙනස් රෝඩ් කොන්ට්‍රැක්ටර් කෙනෙක් ගමකට යනවා වැඩකට. ඔව් එහෙම ගියාම අමුතු වයසක ආච්චි කෙනෙක් හම්බ වෙනවා. එයාට හිතෙනවා මේ ආච්චිගේ අතීතේ මොකක් හරි කේස් එකක් තියෙනවා කියලා. ඉතින් හොයන්න ගන්නවා. එතකොට තමයි තේරෙන්නේ ගමේ මිනිස්සු මොකක්ද ලොකු රහසක් හංගනවා කියලා. සස්පෙන්ස් එකෙන් පටන් අරන් දෙවෙනි හාෆ් එකේදී ටිකක් අර ඩ්‍රමැටික් වෙනවා හැංගීම්බර පත්තට යනවා. ඒ ට්විස්ට් ඇන්ඩ් ටර්න් එහෙම තියනවා කිව්ව නේද? අනිවාර්යෙන් හොඳ ඒවා තියෙනවා. අර පතන් කියලා නළුවෙක් ඉන්නේ එයාගේ ඇක්ටිං ගැනත් කට්ටිය කතා වෙනවා. ඒ කියන්නේ සස්පෙන්ස් විතරක් බඩාගෙන යන්න බෑ පොඩි ඩ්‍රාමා ටච් එකක්කුත් තියෙනවා. ප්‍රයිම් වීඩියෝ එකේ මේකත්. ඔව් ප්‍රයිම් වීඩියෝ. ඉමෝෂනල් කතාවක් එක්ක සස්පෙන්ස් බලන්න කැමති අයට ගැලපේ. එලකිරි. දැන් තමයි නියම වලට එන්නේ. දෙවෙනි තැන වක්කාන්. මේක මචං මේක නම් මරු ඇති කියලා හිතෙන්නේ. IMDb රේටින් එකත් 8.2ක්. පට්ට නේද? කතාව වෙන්නේ හොල්මන් ගෙයක් කියලා ප්‍රසිද්ධ තැනක ටීවී ෂූටින් එක. ඔව්. ඒක වෙලාවේ මිනිස්සෙක්ව මරනවා. එතකොට මැරුණ කෙනාගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් එයා පැරනෝමල් රිසර්චර් කෙනෙක්ට කියනවා අර අద్భుත දේවල් හොයන එක්කෙනෙක්ට මේ මිනිමේරුමයි අර හොල්මන් ගෙදර කේස් එකයි දෙකම හොයන්න කියලා. වැඩේ කිෂෝර් ඉන්නව නේද මේකේ? ඔව් කිෂෝර් ඉන්නවා. අර හොල්මන් ගෙදර සෙට් එකයි කතාව යන විදිහයි එක්ක සිරා සස්පෙන්ස් එකක් තියෙනවා කියනවා. ඇත්තටම අර වටපිටාව බය හිතෙන ගතිය කතාවේ ගැට ලියන විදිහ ක්ලයිමැක්ස් එක ඔක්කොම එකට වුණාම බලන් ඉන්න කෙනාව අන්තිම වෙනකන් ඇඳ බැඳ තියාගන්නවා. මේක මිස් කරගන්න එපා. මේක ප්‍රයිම් වීඩියෝද? ඔව් මේක ප්‍රයිම් වීඩියෝ. මේක නම් අනිවාර්ය රෙකමෙන්ඩේෂන් එකක්. එලල. දැන් ඉතින් අන්තිම එක ලිස්ට් එකේ නම්බර් 1 තුඩා. මේක ගැන නම් කියන්නේ දෘශ්‍යම් වගේ ෆීලිං එකක් එනෝ කියලා. IMDb 8.2ක් මේකට. මොකද්ද කතාව? කතාව යන්නේ ෂන්මුගම් කියනෝ. එයා කැබ් ඩ්‍රයිවර් කෙනෙක්. එයාගේ කාර් එකට පට්ටම ආදරේ අන වගේ. ඉතින් දවසක් පොලිසියෙන් කේස් එකකට මේ කාර් එක අරන් යනවා. ඊට පස්සේ ඒක ආපහු ගන්න මෙයා කරන දේවල් අර ප්ලෑන් කරන විදිහ ඒක තමයි කතාව. මොහන්ලාල් ඉන්නේ. මොහන්ලාල් එතකොට මේකේ අර විශේෂත්වය මොකද්ද? විශේෂත්වය තමයි ෆස්ට් හාෆ් එකේ මොහන්ලාල්ගේ පරණ ෆිල්ම් එහෙම මතක් කරගෙන පොඩි ෆන් එකේ ලයිට් විදිහට යනවා වගේලු. හරි. ඒත් සෙකන්ඩ් හාෆ් එකේදී කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා අර දෘශ්‍යම් වගේ පට්ට ටෙන්ස් බරපතල තැනකට එනවලු. ඒ කියන්නේ මුලින් hina වෙලා ඉඳලා පස්සේ සීට් එක කෙලින් වෙලා බලන්න වෙන සීන් එකක්. අන්න ඒ වගේ. කියන්නේ මේක බලන්න කලින් මුකුත්ම හොයන්නේ නැතුව බලන්න කියලා. එතකොට තමයි අර ආතල් එක හරියටම ගන්න පුළුවන්. ට්විස්ට් එක එනකොට දැනෙන ගැස්ම නේද? ඒකනේ. මේක දැන් ඔල්වල යනවා. තව ටික දවසකින් OTT එයි. OTT අර ඔන්ලයින් බලන්න පුළුවන් ඒවට නේද? Netflix Prime වගේ. ඔව් ඒවට එයි ළඟදීම. සවුත් ඉන්ඩියන් සස්පෙන්ස් ත්‍රිලර් ටික. සුපිරිම ටිකක් නේද? අනිවාර්යෙන්. හැබැයි අහපම් මචං
එක දෙයක් මට අහන්න හිතුණා. මොකක්ද? මේ වගේ ෆිල්ම් එකක අර අන්තිමට වෙන දේ අර ට්විස්ට් එක ඒක කලින්ම හිතලා මං හිතුවා හරි කියලා සතුටු වෙන එකද නියම ආතල් එක. නැත්නම් මුකුත්ම හිතා ගන්න බැරුව කතාවත් එකම ගිහිල්ලා අන්තිමට කතා උඩු යටිකුරු වෙද්දි අම්මට සිරි කියලා පුදුම වෙන එකද නියම ෆන් එක. ඒක නම් කල්පනා කරන්න ඕන දෙයක් තමයි. මොකක්ද නියම ආතල් එක? ඒක තමයි හිතලා බලන්නකෝ. හරි. එහෙනම් අදට අපි කැපුණා. ජය වේවා.